පේනවනේ මේ තමයි අපේ ගෙදර කුරුළු ලෑල්ල. හැම උදෑසනකම මේ කුරුළු ලෑල්ලට විවිධ වර්ගයේ කුරුල්ලෝ විවිධ පක්ෂීන් දෙනවා ඉතින්. මේ ආහාරයට ගන්න එන සත්තු ටික හරි සතුටින් ආහාර භුක්ති විඳිනවා වගේම හැබැයි පුංචි ප්‍රශ්නක් තියෙනවා ආරවුල් තියෙනවා මොකද පේනවනේ. හැබැයි මේ පින්දහම් කරන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවනේ. කප්පුක් දාන තියෙනවා ඊට පස්සේ විවිධ දාන වර්ග තියෙනවා මල් පහන් පූජා කරනවා දහසේ මල් පහන් පූජා මේ අනාදි විදිහට මහා පරිමාණේ පින්දහම් කරන්න වෙහෙස මහන්සි වෙන්නේ. ඉතින් අපි නම් එහෙම ලොකුට පින්දහම් කරන්න මහන්සි වෙන්නේ නැහැ. මේ කුරුල්ල ඇල්ලට හැමදාම කුරුල්ල වෙනවා. අපේ ගෙදර ඉතිරි වෙන ආහාර ටිකක් හරි අපේ වගකීමක් විදිහට උන්ට ආහාර ටිකක් ලබා දෙනවා. මේක පින්කමක් කියලා විශ්වාස කරනවා. බලන්නකෝ කුරුල්ල ලෑල්ලක් ගෙදර තියෙනවා නම් ගෙදර ආහාර ටිකක් ඔබට ලබා දෙන්න පුළුවන් නම් මේ ලෑල්ලට එන කුරුල්ලෝ හරි සතුටින් ආහාර ටිකක් භුක්ති විඳිනවා. මේ ගැනත් සමහරගේ විවේචන තියෙනවා. ඒ කියන්නේ සමහරු කියනවා මෙහෙම කුරුල්ල ලෑල්ලක් හදපුවාම ඒකට එන කුරුල්ලෝ කම්මැලි වෙනවලු. හොයාගෙන කන්න පුරුදු වෙන්නේ නැහැලු. මං ඉතිහාසය අහපු කතාවකුත් තිබුණා මේ එක්තරා මිනිස්සෙක් මේ බල්ලන්ට ආහාර දෙන්න ගියපුවාම දාන්නේ නිදුකුම්බ ගාලකට. මොකද දාලා ඔහු කියනවලු අපිත් මහන්සි වෙලා හම්බ කරගන්නේ උඹලත් මහන්සි වෙලා කන්න ඕනි කියලා. මිනිස්සු එහෙම හිතන අයත් ඉන්නවා. ඒ නිසා අපි හිතනවා මොකක්ද? කුරුළු ලෑල්ලකට කුරුල්ලෝ ඇවිල්ලා සතුටින් ආහාර ටිකට භුක්ති විඳින දකින්න ලැබීමත් වාසනාවක් කියලා. ඉතින් පින්දහම් කරන්න හරි අගේ හිතෙන පුංචි කියමනක් දැක්කා ත්‍රිවිල් එකක. මම සාමාන්‍ය පුරුද්දක් විදිහට ওই ත්‍රිවිල් වල තියෙන කියමන් කියව යනවා. මේකේ ත්‍රිවිල් එක සඳහන් කරලා තිබුණා. ගෙදර යන්න පාර දන්නේ නැති මිනිස්සු පන්සලට ගිහිල්ලා නිවන් යන්න පාර හොයනවා. ඒ නිසා අපි නම් හරි අඩුවෙන් පන්සල් යනවා. මොකද පන්සල් ගිහිල්ලා නිවන් හොයන්න බැරි නිසා. පන්සල් විතරක් ගියාට නිවන හම්බ වෙන්නේ නැහැ. පුළුවන් විදිහට පින් සිදු වෙන දේවල් කරන්න උත්සාහ කරන්න. මම මාවතකමට ඇවිල්ලා අවුරුදු 15ක් විතර. ওই මාවතකට ආපු මුල්ම කාලේ මම දැක්කා මේ අවට ඉන්න අය පුංචි මල් වට්ටියක් අරගෙන මේ මල් කඩන්න හොයා යනවා. ඒ නිසා අපි හිතුවා එකතු වෙලා පාරයින දිගට මල් ටිකක් වගා කරොත් මේ මිනිස්සු මල් කඩාගෙන ආවි බුදුන් පුදන්න කියලා. ඒ නිසා ගෙදර අවශ්‍යතාවයට මල් ගහක් හිටවලා පාරයිනේ මල් ගස් 15ක් 20ක් හිටවුවා. මේ ඔබ දකින්නේ මේ මල් ගස් ටික. ඒ නිසා මේකෙන් අද මිනිස්සු මල් කඩලා ඒවා බුදුන් පුදට අරගෙන යනවා. අර පුංචියට තිබ්බ මල් වට්ටිය දැන් ලොකු වෙලා තියෙනවා. උදේට විතරක් මල් පූජා කරපු කට්ටිය හවසටත් මල් පූජා කරනවා. ඉතින් මං හිතනවා නිවන් යන්න පාර හොයන්න පන්සලට යන්න ඕනේ නැහැ. නිවන් යන්න පාර හොයන්න අපේ ගෙදරම තියෙනවා කියලා. ඒ නිසා අපිත් ඔබට ආරාධනය කරනවා එදිනෙදා ජීවිතයේදී අපිට පුළුවන් විදියට පින්දහම් රැස් කරන්නට අවශ්‍ය කරුණු කාරණා ඔබේ නිවසේම හොයාගන්න පුළුවන් කියලා. ඒ නිසා කුරුළු ලෑල්ලක් නිර්මාණය කරගන්න. ගෙදරින් ඉවතලන ආහාර ටිකක් ඒට දාන්න. වෙන මොනවා නැතත් අපිට තියෙනවා හිතේ සතුට. මොකද උදෑසනක මේ වගේ දේවල් නරඹපුවාම බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඒ විතරක්ද? විවිධ වර්ගයේ කුරුල්ලෝ එනවා. කපුටෝ එනවා, මයිනෝ එනවා, දෙමලිච්චෝ එනවා. ඒ විතරක්ද? ගිරවුත් එනවා. බලන්නකො. ඒ විතරක්ද? පුංචි ආරවුලුත් තියෙනවා. නේද? ඒ නිසා මේක හරි සතුටුයි. හිතට සහනයක් ලැබෙවි. ඒ නිසා නිවන් යන්න පාර හොයන්න නෙවෙයි හිතේ සතුට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. නිවන එච්චර ලඝු කොට සලකන්න එපා.